ආයුබෝවන් Cook with SDK YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කිරි අගුණ කොළ සම්බෝලයක් හදන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මම ගෙනල්ලා තියෙන්නේ කිරි අගුණ වැලක කොටසක්. කිරි අගුණ වල කැල්සියම්, ෆොස්ෆරස් සහ යකඩ තියෙනවා. ඒ වගේම ඇස් පෙනීම වැඩි දියුණු කරනවා. මලබද්ධයටත් ගොඩක් හොඳයි. අධිරුධිර පීඩනය තියෙන අයටත් හොඳයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ටද මේ කොළ ඉතාම හොඳයි. ඔයාලා මේ වගේ කොළ හොඳට තෝරලා ගන්න. කිරි අගුණ කොළ, රතු ලුණු, තක්කාලි, දෙහි, අම්මිරිස්, පොල්, ලුණු. ඔයාලා කිරි අගුණ කොළ ටික මේ විදිහට අල්ලලා අපි දැන් පොල් ටික භාජනයකට දාගමු. රතු ලුණු ටික එකතු කරගමු. අම්මිරිස් එකතු කරගමු. දැන් අපි තක්කාලි ටිකත් එකතු කරගමු. ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. අපි දැන් දෙහිස්ම එකතු කරගමු. අපි දැන් මේ ටික හොඳට අනාගමු. අපි මේකට කොළ ටික දාලා අනන්න නැත්තේ කොළ දාලා අනපුවාම කොළ ටික තිත්ත ගතිය වැඩි වෙනවා. ඒ නිසා අපි අන්තිමටම තමයි කොළ ටික දාලා කලවම් කරගන්නේ. ඔයාලා කොළ දාලා තදින් අනන්න යන්න එපා කොළ ටික. මං හිතනවා ඔයාලට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා පල්ලෙහෙන් තියෙන bell icon එක click කරන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි.